88 89 කතන්දරේ පටන් ගත්තේ 88 නෙවෙයි. ඒකට කලින් පටන් ගත්තේ. මේක ඇත්තටම 1978 පටන් ගත්තේ. මේක 78 90 කාලය දක්වා තියෙන විශාල පරාසක කතන්දරයක් මේ තියෙන්නේ. ඒ නිසා ඒ නොදන්නා අයගේ දැනගැනීම සඳහා අපි කියන්නේ මේක 78 90 දක්වා විශාල කාල පරිච්ඡේදයක මහා දැවැන්ත භීෂණයක් අපේ තිබ්බා ජයවර්ධන ප්‍රේමදාසගේ භීෂණය. ඒක තමයි ඇත්ත. මේ භීෂණය තමයි ජයවර්ධන ප්‍රේමදාසගේ භීෂණය. පටන් ගත්තේ 78 ඉවර වුණේ 90ක් බහුවලා ගිහිල්ලා. ඒ නිසා ඒ ඉතිහාසය හරියට අපි තේරුම් ගත යුතු තියෙනවා. 88 තියෙන ඒක ඇතුලේ පොඩි කෑල්ල. කොහොමද සිද්ධ වෙන්නේ? අපි කවුරුත් දන්නවා මේක පටන් ගන්නනේ විධායක ජනාධිපති ක්‍රමයක් එක්ක. ඔබ දන්නවා ජයවර්ධන 1977 බලයට ආවා. කයින් පහක බලයක් කරන් පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ ඔහු අපේ රටේ ව්‍යවස්ථා වෙනස් කරලා අපේ රටට අලුත් ව්‍යවස්ථා ක්‍රමයක් හඳුන්වා දුන්නා. විධායක ජනාධිපති බලය සහිත ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නා. හඳුන්වා දීලා ඔක්කො ඒකේ බලය කොච්චරද කිව්වොත් එහෙම ඒකෙන් කරන්න බැරි ගෑණියෙක් මිනිහෙක් කරන එකයි මිනිහෙක් ගෑණියෙක් කරන එකයි ඇරෙන්න අනිත් ඔක්කොම කරන්න පුළුවන් කියලා. මන්ත්‍රීවරුන්ගේ ඉල්ලාස්වීමේ ලියුම් ටික සාක්ෂි දාගත්තා. අඩු ගානේ රටට නෙමෙයි පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී දුන්නේ නැහැ ජයා. දැන් ඔය ප්‍රජාතන්ත්‍රවාදීන් දොඩවන මහත්තුන්ට අපි කියන්නේ ජයවර්ධන තමන්ගේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී දුන්නේ නැහැ. මන්ත්‍රීවරු හැමෝගෙම ඉල්ලාස්වීමේ ලියුමක් කරන් සාක්ෂි දාගත්තා. ඒ මන්ත්‍රී කතාරොත් එම දිනයක් දැම්මා. එයා ඉල්ලාස්සේ. ඊට පස්සේ පටන් ගත්ත මර්ධනේ. පටන් ගත්ත මොකෙන්ද 1980 ජූලි වර්ජනය සිද්ධ වුණා. ඔබ කවුරුත් දන්නවා. ඒක කරේ අපි නෙවෙයි. සම සමාජ කොමියුනිස්ට් පක්ෂවලින් කම්කරුවනේ. ඒ වර්ජනය ඉවර වෙච්ච යාලා මොකද කරේ? අත්‍යවශ්‍ය සේවා නියෝග කියන එක දාලා හස්නීතිය දාලා ලක්ෂයකට වැඩි කම්කරු ප්‍රමාණයක් රැකියාවලින් අයින් කර දැම්මා. ජයාර්ගේ වචනේ මොකද්ද? අපි ඒගොල්ලෝ යවනකෝ කනත්තට වර්ජකෙන් කනත්තට යවන කතා කරේ ජයාර්ගාදන. රැකියාව නැති කර විශාල ප්‍රමාණයක්. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මම හිතන්නේ ඔය 20කට කිට්ටු ගාණක් දිවිනසා ගත්තා. රස්සාවල නැතුව ජීවත් වෙන්න බැරුව. එහෙම පටන් ගත්තා. ඊට පස්සේ වැඩ වර්ධන වලට උද්ඝෝෂණ ගහන්න වෙන මැරකණ්ඩායමක් හැදුවා. මැරකණ්ඩායමක් 1978 වෙනකොට මැරකණ්ඩායමක් හැදුවා. ජාතික සේවක සංගමයට සම්බන්ධ වෙලා හිටපු ඔය වරායේ CTBK වගේ ආයතන වල වැඩ කරපු එක්සත් ජාතික පක්ෂයේ කිට්ටුම කණ්ඩායම් අරගෙන මැරකණ්ඩායමක් හැදුවා. බයිසිකල් චේන් දීලා පොළු දීලා. ඒ මැරකණ්ඩායමට උපාලි විජේවර්ධනගේ පත්තරේ ඔය දිවෙන පත්තරේ නමක් දැම්මා. මොකක්ද නම? තක් සංස්ථාව කියලා. තක් සංස්ථාවේ නම දාලා අපි නෙවෙයි නම දැම්මේ. උපාලිගේ පත්තරේ නම දැම්මේ. තක් සංස්ථාවක් හැදුවා. කොතන හරි වැඩ වර්ජනයක් සිද්ධ වුණොත් උද්ඝෝෂණයක් වුණොත් පාරේ පිකට්ටයක් කරොත් එහෙම එතෙන්ට පැනලා ගැහුවේ ඒගොල්ලෝ හමුදා පොලිසිය ආවේ නැහැ. මැරව දාලා ගැහුවා. එහෙම තමයි ආවේ. 80 ජූලි වර්ධනයට කලින් පටන් ගන්න කලින් ඒ වගේ මැරව ගහලා සෝමපාල කියලා කම්කරුවෙක් මරා දැම්මා.